හොඳයි මම මුලින්ම ඔයාලට මේකේ බෝනස් එක ක්ලේම් කරගන්න විදිය කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මේ බ්‍රෝකර් සයිට් එකේ නම සර්ච් කරලා මේ බ්‍රෝකර් සයිට් එකට එන්න පුළුවන්. ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බැනර් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කොළපාටින් බටන් එකක් තියෙනවා claim $50 free කියලා. මෙන්න මේ බටන් එක ඔයාලට ක්ලික් කරගන්න පුළුවන්. හරි ඔයාලට රෙජිස්ටර් ෆෝම් එක මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ හරි පාස්පෝර්ට් එකේ හරි තියෙන විදියට ඇත්ත විස්තර තමයි දෙන්න ඕන. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ටයිටල් කියලා එකක් තියෙනවා. ටයිටල් එකට ඔයාලගේ ස්ත්‍රී පුරුෂ භාවය ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පහලින් ඔයාලගේ ෆුල් නේම් එක දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ බර්ත් ඉයර් එක මෙතනින් දෙන්න පුළුවන්. බර්ත් මන්ත් එක දෙන්න පුළුවන්. උපන් මාසය ඒ වගේම උපන් දිනය මෙතනින් ටයිප් කරන්න පුළුවන් ඔයාලට. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලගේ කන්ට්‍රි එකට අදාළ නම්බර් එක දෙන්න ඕනේ. ඊට කලින් ඔයාලා කන්ට්‍රි එක මෙතනින් තෝරන්න ඕන. මෙතනින් ඔයාලට සර්ච් කරගන්න පුළුවන් ඔයාලගේ කන්ට්‍රි එක. හරි ඔයාලා කන්ට්‍රි එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට මෙතන ඔයාලගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් දෙන්න පුළුවන්. හරි ඔයාලා මොබයිල් නම්බර් එක දුන්නට පස්සේ ඊට පහලින් ඔයාලගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. හරි ඊමේල් එක දුන්නට පස්සේ ඊට පහලින් ඔයාලගේ පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. ඒ දුන්න පාස්වර්ඩ් එකම ඔයාලා මෙතන රිපීට් පාස්වර්ඩ් කියන තැනට දීලා ඉවරලා මේ ක්ලයන්ට් ඇග්‍රීමන්ට් කියන එකට ටික් එක දාලා ඉවරලා කන්ටිනියු කියන බටන් එක ඔයාලට දෙන්න පුළුවන්. හරි ඔයාලා කන්ටිනියු කියන දුන්නට පස්සේ ඔයාලට ඊළඟ ස්ටෙප් එක විදිහට මෙහෙම තමයි බලා ගන්න තියෙන්නේ. මුලින්ම ඔයාලගේ ඊමේල් එක වෙරිෆයිඩ් කරගන්න ඕන. ඊට පහලින් ඔයාලගේ account එක profile එක verify කරගන්න අවශ්‍යයි. ඉතින් අපි බලමු මුලින්ම email එක verify කරගන්න විදිය. ඔයාලට පුළුවන් මෙතන verify now කියන බටන් එක දෙන්න පුළුවන්. එතනින් කොළපාටින් බටන් එකක් තියෙනවා send verification email කියලා. ඒක දෙන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපට email එකක් ඇවිල්ලා තියෙනවා මේ broker site එකෙන්. මෙතනින් මෙන්න මේ link එක click කරලා ඉවරලා email එක verify කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් your email is now verified කියලා මෙතනින් පෙන්නනවා. දැන් මේ විදිහට අපේ email එක verified වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ඔයාලා account එක හදලා දුන්න email address එක සහ password එක දීලා ඉවරලා මෙතන I am not a robot කියන තැනට ටික් එක දාලා ඉවරලා login කියන බටන් එක දෙන්න පුළුවන්. හරි ඔයාලා login වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලගේ email address එක verified වෙලා තියෙන්නේ. ඊළඟට අපට අවශ්‍ය වෙන්නේ අපේ profile එක verify කරගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ කොළපාටින් දීලා තියෙන click here කියන එක දෙන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ account එක verified කරගන්න ඉතුරු ටික. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් selfie with ID passport කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන upload කියලා බටන් එකක් තියෙනවා. මේ upload කියන එක දෙන්න පුළුවන්. මෙතන ඔයාලා දෙන්න ඔයාලගේ අදාළ ID එකේ නම්බරය දෙන්න. මෙතනදී මම හිතන විදිහට අපේ driving license එක මෙතන දීලා නැහැ. නමුත් driving license එක අපිට verified කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා driving license එක භාවිතා කරනවා නම් ඔයාලට driving license එකේ නම්බරය දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට අලුත් ID එක තියෙනවා නම් ඔයාලට ගැටලුවක් නැහැ. මෙතන national ID කියන එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට passport එක හරහා account එක verified කරගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ID එකේ front side එකේ photo එකක් දාන්න ඕන. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් selfie එකක් දාන්න ඕන. ඔයාලගේ ID එකක් තියාගෙන ID එක පේන විදිහට ඔයාලගේ selfie එකක් අරන් මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරලා ඉවරලා මෙතන ඔයාලට පේන ඇති කොළපාටින් බටන් එක තියෙන අප්ලෝඩ් කියලා. ඒ බටන් එක දෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ account එක verify කරගන්න. හරි ඔයාලා ඔයාලගේ document අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන status එක විදිහට pending කියලා බලා ගන්න පුළුවන්. අපි බලමු account එක verified වෙන්න කොච්චර වෙලාවක් ගත වේද කියලා. හරි මේ වෙනකොට මගේ account එක verified වෙලා තියෙන්නේ. ඔයාලට driving license එක භාවිතා කරලත් මේ account එක verified කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ account එක verified වුණාට පස්සේ ඔයාලට email එකක් එනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේකේ bonus එක ගන්න කියලා. ඔයාලට පේනවා ඇති මෙතන open live account කියලා option එකක් තියෙන. ඒක ඔබන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ recalc තුනේ පුරට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති open live account කියලා තියෙනවා. open live account කියන එක දෙන්න. ඊට පස්සේ නැවත ඔයාලට මෙන්න මේ page එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා open live account කියන එක click කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන select කියලා option එකක් තියෙනවා. මෙන්න මෙතන select කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට account වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පේනදී පහලින්ම තියෙන no deposit bonus කියලා NDB කියලා අන්න ඒක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට විස්තර ටික ෆිල් වෙනවා. ඊට පස්සේ ඔයාලට කන්ටිනියු කියන බටන් එක දෙන්න පුළුවන්. හරි කන්ටිනියු කියන එක දුන්නට පස්සේ ඔයාලට නැවතත් කන්ටිනියු දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ account එකට අදාළ විස්තර ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඒකම ඔයාලට email එකට message එකක් එනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරි ඔයාලට මෙන්න මේ වගේ email එකක් ඇවිල්ලා ඇති. එතන ඔයාලගේ login ID එක login password එක බලා ගන්න පුළුවන්. හරි ඔයාලා MT5 එකට ආවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ඉරිකැල් තුනක් තියෙන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන get start කියන එක දෙන්න පුළුවන්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් plus icon එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. මෙතනින් ඔයාලට පුළුවන් search bar එකක් තියෙනවා. මෙතන ඔයාලගේ broker site එකේ නම දෙන්න ඕන. ඔයාලට email එකක් ඇවිල්ලා තියෙයි. email එකේ තියෙනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා MT5 එකට login වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට bonus එක බලා ගන්න පුළුවන්. හරි ඔයාලා server එක දුන්නට පස්සේ මෙතන සමහර විට ඔයාලට මේ broker site එක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒකට මෙන්න මේ broker site එකේ මේ පළවෙනි වචන දෙක විතරක් type කරාම ඇති. එතකොට ඔයාලට broker site එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ID එක සහ password එක දීලා ඉවරලා login වෙන්න පුළුවන්. හරි login වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් $50ක bonus එකක් add වෙලා තිනවා. ඔයාලට මේක trade කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කෙටියෙන් ඔයාලට පැහැදිලි කරන්නම් මේකේ withdrawal ලබා ගන්න මොනවද අපි කරන්න ඕනේ කියලා. මේක terms and condition විදියට අපිට මෙයාලා ලබා දෙන්නේ $50ක bonus එකක් ලබා දෙන්නේ. ඒ bonus එක valid වෙන්නේ දවස් 5යි. දවස් 5ක් ඇතුළත අපි trade කරන්න ඕන. දවස් 5ක් ඇතුළත අපි lot 35ක් complete කරන්න ඕන. ඒ වගේම මේකෙදි නීති විදියට ගත්තොත් අපිට scalping trade කරන්න බෑ. ඒ කියන්නේ අපි දාන සෑම trade එකක්ම අඩුම විනාඩි 3කට වඩා hold කරන් ඉන්න ඕන. ඉතින් ඔයාලා වඩාත් ආරක්ෂා විය යුතුයි මේකේ trade කරනකොට. ඉතින් ඔයාලා take profit සහ stop loss දානකොට විනාඩි 3කට පස්සේ දාන්න. එහෙම නැත්නම් ඔයාලගේ take profit හරි stop loss හරි වැදුනොත් ඔයාලා මෙයාලගේ rules වලට පිටින් ගියා කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් withdrawal request කරනකොට. ඉතින් ඒ නිසා මතක තියාගන්න අනිවාර්යෙන් ඔයාලා දවස් 5ක් ඇතුළත lot 35ක් complete කරන්න ඕන. ඉතින් ඔයාලා මුලින්ම account balance එක පොඩ්ඩක් equity එක පොඩ්ඩක් වැඩි කරගන්න. වැඩි කරලා ඉවරලා ඔයාලට පුළුවන් lot size එක වැඩියෙන් දාලා trade place කරන්න පුළුවන්. ඒකට ඔයාලා lot හදා ගන්න පුළුවන්. මේ කොහොමත් bonus එකක් නිසා ඔයාලගේ සල්ලි නොවන නිසා ඔයාලා මේක අතාරින්න එපා. lot 35 කියන්නේ මාළු දෙයක් නෙමෙයි. ඔයාලා account එක පොඩ්ඩක් එක දවසක හරි දවස් දෙකකදී වගේ ඔයාලා account එක up කරගන්න try කරන්න. ඊට පස්සේ ඊටු දවස් තුන ඔයාලා lot හදා ගන්න උත්සාහ කරන්න. ඉතින් lot ටික හදා ගන්න පුළුවන් ඔයාලා balance එක වැඩි කරගත්තොත්. ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් ඔයාලා මේක scalping trade කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා දාන සෑම trade එකක්ම විනාඩි 3කට වඩාවත් run වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මෙයාලගේ withdrawal එක අපිට ලබා ගන්න පුළුවන්. මේක withdrawal amount එක විදියට උපරිම maximum අපිට ලබා දීලා තියෙන්නේ $200ක ප්‍රමාණයක්. ඉතින් මෙතෙන්දී $200ක් වෙන්නේ ඔයාලට මේ ලබා දෙන bonus එක සහ ඊට අමතරව ඔයාලා trade කරලා ලබා ගන්න $150ක profit එකයි සම්පූර්ණ total එක විදියට $200ක් දක්වා withdraw කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට අවමේ වශයෙන් $50ක් හරි ඔයාලා balance එක තියාගත්තොත් ඒ කියන්නේ equity එක හරි $50 ඉතුරු කරගෙන ඉවර වෙලා lot 35 complete කරගත්තොත් ඔයාලට $50ක් හරි withdraw කරගන්න පුළුවන්. ඊට අමතරව $50 bonus එකට අමතරව ඔයාලා තව $150ක් වගේ profit කරලා තිබ්බොත් ඒ 150යි total එක $200ක් දක්වා withdraw කරන්න පුළුවන්. ඉතින් ඊට වඩා ඔයාලා profit කරා කියලා ඔයාලට withdraw කරන්න හැකියාව නැහැ. ඔයාලට මේ bonus 50 සහ ඊට අමතරව $150ක් වගේ profit එකක් තමයි withdraw කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ broker site එක ඔයාලා හැමෝම try කරන්න. මොකද නොමිලේ හම්බෙන bonus එකක් නිසා ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලට මේකේ withdraw ලබා ගන්න බැරි වුණත් ඔයාලගේ trading experience එක ඔයාලට නැති වෙන්නේ නැහැ. ඔයාලා ලැබුව අත්දැකීම ඔයාලට නැති වෙන්නේ නැහැ. ඉතින් withdraw දෙන ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ මේ bonus එක try කරන්න. නිකන් හම්බෙන bonus එක නිසා අතාරින්න එපා. දවසක් ඇතුළත වගේ ඔයාලට account එක verified කරගෙන bonus එක ගන්නත් පුළුවන්. මට දවසක් ගියත් නෑ. පැය දෙකකට කලින් වගේ bonus එක ලැබුණා. ඉතින් ඔයාලා හැමෝම try කරන්න. ඔයාලට ගේමක් ගහ ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ අලුත් no deposit bonus එකක් ආවොත් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. ඊළඟ අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා.